උතුම් තෙරුවන් සරණයි. අද නවම් පොහොය. එසේ රූප පෙට්ටිය තුලින් නවම් පොහොයේ වැදගත්කම් පිළිබඳව කෙටියෙන් ඔබව දැනුවත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ලාංකීය අපට මෙන්ම ලෝකවාසී බෞද්ධ ජනතාවටද නවම් පසළොස්වක පොහොය වැදගත් වන හේතු කිහිපයක්ම තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දෑගසව්වන් වූ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ එම තනතුරු ලැබුවේද නවම් පොහොය දිනකදීය. සැරියුත් තෙරුන් වහන්සේ ධර්ම සේනාධිපති වශයෙන්ද මුගලන් තෙරුන් වහන්සේ ධර්ම පුරෝහිත වශයෙන්ද යනුවෙන් තනතුරුවල පිහිටවීම මෙම පොහොය දිනයේදී සිදු කරන ලද්දක්. එමෙන්ම මහා කාශ්‍යප තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව සිදු වී ඇත්තේද නවම් පොහොය දිනකය. තවද බුදුන් වහන්සේ ආයු සංස්කාරය අත්හරිනු ලැබුවේද නවම් පුන් පොහොය දිනකය. ඉන් පෙර උන්වහන්සේ ආනන්ද හිමියන් අමතා ආනන්දය සතර ඉද්ධිපාද වැඩූහන්හට කැමැත්තේ නම් ආයුස් කල්පයක් වුවද ජීවත් විය හැකිය යනුවෙන් වදාළ නමුදු ආනන්ද හිමියන්ට එය වටහා ගන්නට හෝ එසේ වැඩ ඉන්නා ලෙසින් බුදුන් වහන්සේගෙන් ඉල්ලීමක් කිරීමට තරම් අවබෝධයක් නොවූ බව පැවසේ. වසවර්තී මාරයා විසින් ආනන්ද හාමුදුරුවන්ට එම වැටහීම වළක්වනු ලැබූ බවද සඳහන් වේ. එම අවස්ථාවේදී මහා පොළොව කම්පා කරවමින් භූමි චලනයක්ද ඇතිවිය. ඕවාද ප්‍රාතිමෝක්ෂය නමින් පටුවාකල්ප බැහැර කොට සමාධිගත දිවි පෙවෙතකට සඟරුවන යොමු කරවීමේ දේශනාව බුදුරජාණන් වහන්සේ විසින් වදාළන ලද්දේද නවම් පුන් පොහොය දිනකදීය. සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ දිනමගේ පිරිනිවන් පෑමින් පසු බුදුරජාණන් වහන්සේ රජගහ නුවරින් නික්ම චාපාල චෛත්‍යය කරා වැඩම කරවීමද මෙම පොහොය දිනයේදී සිදු විය. එසේනම් මතු දිනයකදී මෙදින් පොහොයේ වැදගත්කම් පිළිබඳව SL රූප පෙට්ටිය තුලින් ඔබව දැනුවත් කිරීමේ අරමුණින් අද අපි ඔබෙන් සමුගන්නවා. ඔබට උතුම් තෙරුවන් සරණයි. මාව කල්යාණ මිත්‍ර ඇසුරට යොමු වන්න. ඔබට තවත් මෙවැනි කරුණු දැන ගැනීමට අවශ්‍ය නම් අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ සංසාර ජීවිතයේ නිවන තුරාම ඔබට කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා. ඔබ සැමට තෙරුවන් සරණයි. එසේ රූප පෙට්ටිය නැරඹුවාට ස්තුතියි. අපි නැවත හමු වෙමු. ඔබ සැමට තෙරුවන් සරණයි.